ආයුබෝවන් ඔයාලගේ ෆේවරිට් ටියුන කා channel එක drive ශ්‍රී ලංකාවේ තියෙන මම සත්තා we back in SL right now. ඉතින් අපේ channel එකේ ඔයාලට Evos ගොඩක් පෙන්නලා තියෙනවා. ඉතින් අද කතා කරන්න යන්නේ fully build Evo එකක් ගැන. ඉතින් අපි බලමු මේ Evo එකයි අනිත් Evos එක stand out වෙන්නේ කියලා මේ episode එකේ. Right, this is Prasad. Thanks for having Drive Sri Lanka. Let's go for a spin. Mene Prasad daya. Hi. Make RK performance Tune කරපු එකක්. tune කරපු එකක්. අපිට පොඩ්ඩක් කියන්න මේකේ build එක මොන වගේද කියලා. ඔව් මේක engine එක forge කරා. forge කරේ අපේ නදුන් මල්ලි. Right. එකේ pistons ටිකයි connecting rod වෙන stroke මොකුත් නැහැ. normal pistons ටිකයි rods ටිකයි bearings ටිකයි oil pump එක දැම්මා. Right. තව මට මතක විදිහට valves ටිකත් මාරු කරා. Full forge කරලා තියෙනවා. forge කරලා තියෙන්නේ. ඔතන තමයි මේක අනිත් වාහනත් එක්ක stand out වෙන. අනිත් Evos එක stand out. ඒකයි මේ රමේෂ්ගේ tune එක තමයි. tune එක නේ. ඔව් 50 engine build එකයි අරකයි. ඊට පස්සේ මේක අර අපි outer look එක බලනකොට කියන්න පුළුවන් අපේ TCW විනෝද් paint work එක කරා. paint work එක. wheels හොඳ wheel set එකක් තියෙනවා. after market එකක්. මේක ඇත්තටම review එකක් නෙමෙයි අපි ඔයාලට දෙන්නේ. අපි ඔයාලට දෙන්නේ modified forge build Evo 7 එකක passenger experience එක. passenger කෙනෙක් වෙන මට කොහොමද experience වෙන්නේ මේක කියලා. එහෙනම් full එකක් දාලා බලමුනේ. අපි run එකක් දාලා බලමු. All right guys, get ready. He's going to smash it. I like that. My God, this is fast. Oh, honestly, I didn't expect that, but this is so fast. Crazy, crazy, crazy. I'm already loving it. Amazing. Let's go. See we go on the straight. Alrighty, let's see how it does on the straight. මේක තමයි ස්ලීක් wheel set එක. ඊට පස්සේ මේක fully tuned anti-lag ඔක්කොම features ටික තියෙන්න ඕනේ තියෙනවා. I hope you guys enjoyed this. This was amazing actually. To be honest, it was pumping. The punch was insane and the anti-lag adrenaline is like somewhere over here. සාමාන්‍ය කෙනෙක් ඇවිල්ලා Evo එකක් අරන් ඒකට sub එකක් ගන්නවා right? හැබැයි මේ අපේ ප්‍රසාද් අයියා කරලා තියෙන්නේ sub එකක් අරන් ඒකට Evo එකක් ගහලා. මේ තියෙන පේනවා ඇති. ඒත් එක්කම තවත් cool feature එකක් තියෙනවා. මේක නම් මම දැකලා නැහැ කොහෙවත්. මේකෙන් තමයි sound quality එක පොඩ්ඩක් වැඩි කරගන්න මේවට දීලා තින්නේ. ඉතින් boot එකේ අපිට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ water meth kit එක base up. I mean, look at this. sub එකක් අරන් Evo එකක් ගන්නවා. අයියේ 7 එකක් වෙනවා මේක මෙහෙම දුවනවා කියන්නේ absolutely beautiful ah. ඒක තමයි honestly මොකද්ද රහස? රමේෂ්ගෙන් තමයි අහන්න ඕනේ. අපි අහමු රමේෂ්ගෙන් රහස මොකද්ද කියලා පොඩ්ඩක් කියන්න. රමේෂ් අල්ලගේ රහස අහන්න. වඩාත් දාලා බලමු මොනවද මේක තියෙන්නේ කියලා. ඉතින් අපි ඉන්නේ රමේෂ් හොයන් ආපු ගමන මේකේ සීක්‍රට් එක බලා ගන්න. RK performance එකේ
මෙතනින් පොඩ්ඩක් පෙන්නම් යන්නම් ඔයාලට බැලූ බැල්මට ඔක්කොම JDM කාස් තමයි තියෙන්නේ ongoing projects ගොඩක් ඒවා වැඩ කරන ගමන් තියෙන්නේ. ඉතින් Evo 4 එක තියෙනවා අපේ 7 එක තියෙනවා previous owner සචිත් මේකේ 350C ඔයාලා දන්නේ නැති මේක දැකලා තියෙනවා ඇති ongoing තවත් වැඩක් යනවා GC8 එක පොඩි scene එකක් පෙන්නන්නම්. මේක මට රමේෂ් පෙන්නන්නත් එපා කිව්වා. හැබැයි මම පෙන්නන්න ඕන මින්ද පෙන්නනවා. මේක ඇවිල්ලා project එකක් upcoming project එකක් right. මෙන්න මේක සැකිල්ල විතරක් තිබ්බට මේක RX7 එකක් right. මේකට යන්නේ 2JC swap එකක්. You know these projects usually take like more than 1 year 2 year. You can't exactly say when and but. මේක රෑ කාර් එකක්. ඉතින් මේකෙත් ලොකු ongoing project එකක් යනවා. මේක ඇවිල්ලා RZ1 Nissan RZ1 එකක්. ඉතින් මේකටත් SR20 DET engine එක කියන්නේ Nissan Silvia එකේ engine එක swap කරන්න තමයි මේ ගෙනල්ලා තියෙන්නේ. මං හිතන්නේ මේක ගොඩක් කට්ටිය දැකලත් ඇති කියලා පාරේ. මොකද මේක එච්චර රෑ දන්නෝ දනිති. JDM වල මුල් මදියරවල් තමයි මේ ඉතින්. දීලා ගත්තා RK performance එකට රමේෂ් හොයාගෙන යන්න තියෙනවා. ඉතින් දන්න කෙනෙක්ගේ CLA 45 AMG එක තියෙනවා. carbon fiber and also carbon fiber EG එකක වැඩ යන ගමන් තියෙනවා. දැන් ප්‍රසාද් අයියත් ආවා. මෙතන Evo එකක් තියෙනවා. ඉතින් රමේෂ් රමේෂ් ඉන්නවා මේ අපිත් එක්ක. අන්න අර 7 එකේ secret එක මොකද්ද කියලා ඔයා කියන්න. ඔයාව හොයාගෙන ආවේ අපි ගොඩක් දුරේ ඉඳන්. දන්නෝ දනිති 1JC එකක්. මේක යන කාර් එක මොකද්ද රමේෂ්? මේක 110 එක JZ110 JZ110 එකට යන 1JC එක තියෙනවා. මෙන්න මේක දැකලා තියෙනවද බලන්න. දැකලා තියෙනවා කියන්නේ මෙහෙමයි. දන්නෝ දනිති 2JC එකක් නෙමෙයි මේක SR20 DET යෝ සිල්වියා කරන්නේ. අන්න ඒ හાર્ට් එක තමයි මේ තියෙන්නේ. ඉතින් ගොඩක් ප්‍රොජෙක්ට්ස් යන ගමන් ඉන්නේ. හරි. Let's go speak about the secret of the Evo 7. Right. Oh. ඉතින් රමේෂ්ගේ ටච් එක මොකද්ද මේකට තියෙන? අපි ලොකු සීන් එකක් කරලා නැහැ. ෆුල්ම ස්ටෑන්ඩඩ් ටර්බෝ එක. ස්ටෑන්ඩඩ් ටර්බෝ මැනිෆෝල්ඩ් එකක් දාලා තිනවා. right. ඊට පස්සේ පිස්ටන් ඔක්කොම ස්ටෑන්ඩඩ් සයිස් ඔක්කොම පිස්ටන් වෑල් දාලා තියෙන කෑම්ස් මුකුත් දාලා fully forged කෑම්ස් මුකුත් දාලා නැහැ. ෆුල් තාම ඉස්සරහට කරගෙන යන්න තමයි මේකත් ප්‍රොජෙක්ට්. ඒ කියන්නේ මේ ට්‍රයිල් ඇන්ඩ් එරර් කරනවා හදනවා ඒ සීන් එක යන්නේ. ඉන්ඩිවිජුවල් කොයිල් කරලා තියෙනවා. අනිත් උඩරිම ඔක්කොම ස්ටෑන්ඩඩ් මෙත් දුවනවා. right. water met kit එක. water met kit එකක් දුවනවා. right. flow එක after market. වෙන පුළුවන් තරම් full standard ම තමයි තියෙන්නේ engine එක. ඇතුලේ විතරයි අදලා තියෙන්නේ. මෙයා මේ ECU එක පැත්ත ගත්තොත් මේ link ECU specialist මෙයා. I think link ECU එකෙන් තමයි මෙයා මේකට මැච් එක ගහලා තියෙන්නේ. එතනද කරලා තියෙන්නේ map කරලා tune කරලා link fury right. fury එකක් දාලා තියෙනවා. පුළුවන් තරම් අර ඔක්කොම ස්ලීප් විදියට මොනවද තියෙන්නේ flat seat anti lag ඒ ටික normal ටික තියෙනවා නේ. ටික තියෙනවා. දැන් බලාගෙන ඉද්දි තේරෙන්නේ නැතිනේ මොන වගේ ඇන්ටිලක් ගියත් මේක තියෙන්නේ කියලා. එච්චර තමයි pretty much about the car. මෙතනක් තියෙනවා. දන්නෝ දනිති එකක් තියෙනවා මේ. Nissan B12 එකකට SR20 එක කොබන්න යන්නේ බුක් ගාලා ඊට පස්සේ මෙහෙම යන්න පුළුවන් විදිහට හදන්න තමයි යන්නේ. ongoing Evo engine build එකක් යනවා නේ. ඔව්. ඒකම cams head එක ඔක්කොම ඒකම තමයි නේ. දැන් මෙතෙන්ට ඔයාලට එන්න පුළුවන් ECUs ඔයාලගේ sports car එකට ECU එක tune කරගන්න JDM ඒ කියන්නේ ඔයාගේ tune car එකට ECU එක tune කරගන්න පුළුවන්. full engine build එකේ නම් සියලුම දේවල් sports cars වලට කරනවා. ඔව්. paint tinkering නැතුව ඕනෑ කරනවා. paint tinkering නැතුව එන හැප්පිලා දැන් මොනවාට උනොත් එන්න එපා. රමේෂ් වාගෙන අන්න අර drive ශ්‍රී ලංකා එකේ කිව්වනේ මේ රමේෂ් ඔක්කොම කරනවා කියලා. engine වැඩ tuning පැත්ත තියෙනවා නම් you know where to come guys. යන් අපි උඩට. දැන් යන්නේ රමේෂ්ගේ මේ අර මේ වෙදපප්ප මොනවාද අරිස්සේ හදන දැන් ඇවිල්ලා තියෙන. අම්මට උඩු දීලා පොඩ්ඩක් මේ අල්ලපන්. කොහොමද මේක? අද මේ වගේ ඔළුවටත් වඩා ලොකුයි බං. ස්පූල් එන්න කොහොමද දන්නව මේ? මේක එන්ජින් එකකට ගියාම ගොළු වෙලා අම්මේ. මේක ඇවිල්ලා ඔක්කොම GT86 එකේ බඩ් ටික. අඩඩා මේ වගේ දේවල් මට දැක්කම පිස්සු හැදෙනවා හරිද?
මොනවද මේ cooking? What's cooking? මේක GT86 එකේ ඔයා මේ full GT86 project එකක් ongoing තියෙන්නේ නේ බඩු ටික ගෙනල්ලා ඔක්කොම කරලා. පිස්සු කොල්ලෙක්ගේ වැඩක් අර මෙතන ගොඩක් මොටස්පොට් ECU සොකට් තනම්මන ඒවා තමයි තියෙන්නේ. මේ ඔක්කොම අපි කොහොමත් අර පරණ සොකට් ගන්න අලුත් සොකට් පාවිච්චි කරලා තමයි කම්ප්ලීට්ම වයර් එක හදන්නේ. අර පාස් ගන්න නැතුව print කරලා එහෙම තමයි හදන්නේ. ගොඩක් ඉතින් ECU අනම්මන තමයි මෙතන තියෙන්නේ. Link Haltech Maxi Zero. මෙන්න මේවා තමයි ඉතින් මේ ෂේප් එක දාගමු. රමේෂ් බලන් දින්නේ නැහැ නේ. රමේෂ් බලන්නේ නැහැ පොඩ්ඩක්. මේක විතරක් ගත්තොත් වැඩක් නැහැ. මේක ඇවිල්ලා වින් රෝඩ් එකේ බොට් ටික. Nissan වින් රෝඩ්. රටේ ඉඳලා එද්දි එහෙම පැකේජ් පිටින් ලින්ක් ඔක්කොම බොට් එක ගෙනල්ලා දින්නේ වින් රෝඩ් එක හදන්න. ongoing projects වල වැඩ තමයි තියෙන්නේ. හරි එහෙනම් thank you very much අපි එකතු කරගත්තා. ආයෙත් අපි හම්බෙමු ඉස්සරහ තව බිල්ඩ් එකක් අරගෙන. අනිවාර්යෙන්. ආයෙ ගිහිල්ලා ආවට පස්සේ අර RX-7 එක ඔයා හදලා තියෙනවනේ. ඊට පස්සේ අපි සුපර් වීඩියෝ එකක් කරමු ඒ ගැන. right boys මම හිතනවා ඔයාලා මේ වීඩියෝ එකකින් මේක ගැන ගොඩක් දැනගන්න නැති කියලා. අපිත් එක්ක දිගටම රැඳී සිටින්න ඔයාලගේ favorite ටියුනකා channel එක subscribe කරලා නැත්නම් තාම දැම්ම subscribe කරන්න. bell icon එක click කරලා තියාගන්න. මොකද ඉස්සරහට අපි content ගොඩක් දෙන්න බලාපොරොත්තු වෙනවා. Right, Elan, thank you very much RK Performance for having Drive Sri Lanka with them. Keep dreaming, chase your dreams. You can do it, guys. Let's go. Yeah.